බලන්න මේ වීඩියෝ චුට්ටක්. අමල යන අර පැත්තේ වීඩියෝ කරා. ඒ පාරේ වෙලේ කියන මහත්තයා ගම ඉවර වෙලා බොරු කියන්න එපා. මල ඔය වීඩියෝ කරා. ඉන්න තැන හරියට කියන්න. ඒ පාර ප්‍රධාන පාර. නකෝ මනුස්සෝ මේ හැම පැත්තෙම වැට කරනවා. තවත් මනුස්සකමක් තියෙනවා. ඉස්සලා පළවෙනි. වීඩියෝ එකක් දාගන්න මේවා කරලා මේ වීඩියෝ එකක් දාගන්න. සේව් කරගන්න ඕනේ. ඒකට වැඩ තියෙනවා අපිට. හරි මේ වීඩියෝ එකේ තියෙන්නේ ඔයාලා දකින්න ඇති අතුරු මාර්ගයක මෝටර් බයිසිකලයක් පැදගෙන ගියා කියලා ඉවරලා හෙල්මට් නැහැ කියලා ඉවරලා මේ රථවාහන නිලධාරීන් දෙදෙනා නීතිය ක්‍රියාත්මක කරන්න හදන මොහොතක ඇතිවෙච්ච බහින් බස් වීමක්. ඒ වගේම මේක වීඩියෝ කරලා සාමාන්‍යයෙන් මෙතනදී කියන කතා ටික ඔයාලට ඇහෙන්නේ නැති. ඉතින් අපි දැනගන්න ඕනේ මේක වැරද්දක්ද නැද්ද කියන එක විතරයි. ඔයාලා සාමාන්‍ය විදිහට දන්නවා හෙල්මට් එකක් දාගෙන කියන තුනත් එම ලංකාවේ තියෙන නීතියෙන් ඒක වැරද්දක් කියලා. ඉතින් අපි බලමු මේකේ අදාළ වෙන නීති වගන්තිය මොකක්ද කියලා ඉවරලා. මේ තියෙන්නේ 2019 අවසාන වර්ෂ සංශෝධනය වෙච්ච මෝටර් වාහන පනත. ඉතින් මේ පොතේ තියෙනවා 158 වගන්තියේ මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මෝටර් සයිකලයක් පදවන හෝ මෝටර් සයිකලයක නැගී යන සෑම තැනැත්තෙක්ම අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද වර්ගයකට අයත් ආරක්ෂිත හිස් වැසුමක් සුරක්ෂිත ලෙස තමන්ගේ හිසෙහි පැළඳ සිටිය යුතුය. මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව 158 තුන්වෙනි වගන්තිය 158 තුන්වෙනි අනුවගන්තිය තියෙනවා මෙන්න මේ විදිහට. මෝටර් සයිකලයක් පදවන තැනැත්තා දෙවන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද වර්ගයට අයත් ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ නොසිටින වෙනත් යම් තැනැත්තෙකු තමා මෝටර් සයිකලෙහි රැගෙන යන අවස්ථාවක පදවන තැනැත්තා සහ ඒ තැනැත්තා යන දෙදෙනාම මේ පනත යටතේ වරදකරුවන් විය යුතුය. ඉතින් ඔන්න ඔක තමයි නීතිය. මෙතන මේ පනතේ මේ වගන්තිය කොයිම තැනකවත් කියලා නැහැ මොන පාරකද හෙල්මට් දාගෙන යන්න ඕනේ මොන පාරකද හෙල්මට් දාගෙන යන්න ඕනේ නැත්තේ කියලා. ඉතින් ඒක නිසා මේක ඔයාලා දැනුවත් වෙන්න අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයකට නැගලිවල ඔයාලා යම් කුඩා හොදුරක් යනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ යා යුතුයි. ඉතින් පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වපසරිය ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා මට හිතෙනවා. මෙන්න මේ මෝටර් සයිකලයකදී හිස් වැසුම් පැළඳගෙන නොයාම කියන එකට කොහොමද ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා ඔයාලට දැන් තේරුමක් තියෙනවා කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න. මොකද අපි නීතිය යම් තාක් දුරට හරි දැනගෙන ඉන්න එක තමයි හොඳ. මොකද හැමදේටම ෆෝන් එක උස්සගෙන වීඩියෝ කරන්න දුවනවට වැඩිය චූටි දේවල් හරි ඔයාලා දැනගෙන ඉන්න එක වටිනවා. ඉතින් මොකක් හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිවත් ෆලෝ කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා.